සරණයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ උතුම් පොසොන් පුර 15ක් පොහෝ දිනයේ නිමිති කරගෙන වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් කලාපය 8 වෙනි වරටත් මොරටුව සොයිසාපුර ශ්‍රී සම්බෝධි නුගහාශ්‍රම විහාරස්ථානයේ ආශ්‍රිතව පොසොන් මාස පුර 15ක් පොහෝ දින සිට දින 5ක් පුරාවට පැවැත්වීමට මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව හා විහාරස්ථ පොසොන් උත්සව කමිටුව මගින් කටයුතු සංවිධානය කොට තිබෙනවා. ඒ අනුව මෙම පොසොන් කලාපයේදී ඉතාමත් වටිනා කතා වස්තුවක් රැගත් පොසොන් තොරණක්, ඒ වගේම ලංකාවේ විවිධ දක්ෂතාවයන්ගෙන් යුක්ත කලාකරුවන් විශාල පිරිසක් ඉදිරිපත් කරනු ලබන දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශන, ඒ වගේම පහන් කූඩු තරඟ, ඒ වගේම සංස්කෘතික සංදර්ශන, නාට්‍ය, ශ්‍රද්ධා සහගත බැතිගී සංදර්ශන ආදී අංග රාශියක් මෙවර පොසොන් කලාපයට ඇතුළත් කොට තිබෙනවා. ඒ වගේම මෙම පොසොන් කලාපයේ පැවැත්වෙන දින 5ම පුරාවටම ප්‍රදේශයේ සදහැවතුන්ගේ ආධාර උපකාර ඇතුව විශාල පිරිසකට දන්සැල් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ප්‍රදේශයේ දහම් පාසල් විශාල ප්‍රමාණයක් නියෝජනය කරමින් දරු දැරියන් සෑහෙන ප්‍රමාණයක් මෙම පොසොන් කලාපයේ වේදිකාවේ දර්ශනීය වේදිකාවේ පොසොන් බැතිගී ගායනා කිරීමට නියමිතයි. ඒ වගේම ප්‍රදේශයේ කලා සංවිධාන, ඒ වගේම වැඩිහිටි සංවිධාන, ඒ වගේම විහාරස්ථානයේ ශ්‍රී සම්බෝධි ද්විභාෂා දහම් පාසල මේ හැම කෙනෙක්ම එකතු වෙලා දර්ශනීය බැතිගී සදහැගී මෙම පොසොන් කලාපයේදී එළි දක්වන්නට දැනට කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ නිසා අපි තාමත් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව හැමදෙනාටම ආරාධනා කරනවා එන්න මේ පොසොන් කලාපයේ නරඹන්න, තම දූ දරුවන්ට මේ සංස්කෘතික අංග දැක බලා ගන්න අවස්ථාව සලසලා දෙන්න, ඒ වගේම ශ්‍රද්ධාව ඇති කරගන්න, පින් රැස් කරගන්න, ඒ දෙලොව යහපත උදා කරගන්නට කියලා හැමදෙනාටම ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. මම මොරටුව සම්බෝධි නුගාශ්‍රම විහාරාධිපති, මොරටුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍යපාද වෙලිඋල්ලේ දමිත ස්වාමීන් වහන්සේ.